මම ඔයාලට පුංචි කතන්දරයක් කියලා දෙනවා. කො බලන්න කතන්දර අහන්න කැමතියි අත උස්සන්න බලන්න. කො බලන්න අත උස්සන්න. මං අන්මියුට් කරන්නම් ආලාව. හරිද? කතන්දරේ කියලා දෙලා ඉන්නම්කෝ. හරි. දැන් එතකොට මං ඔයාලට කියලා දෙන්න යන්නේ පුංචි සමනල්ලු කට්ටියක කතන්දරයක්. මෙන්න මේ වගේ ලස්සන සමනල්ලු. මේ උඩ පේනව නේද? පේන සමනල්ලු ඉන්නවා. ටීචර්ගේ බෝඩ් එකේ උඩ පේනව නේද? මෙන්න මේ වගේ සමනල්ලු ගොඩාක්. හරිද? ඔන්න ගාන මතක තියාගන්න ඕනේ. කීයද කියලා. මං කියනවා ගාන කීයද කියලා. 673. හරිද? සමනල්ලු 673. ඔන්න මං ඊට පස්සේ අහනවා කීයක්ද කියලා පුතේ. ඔන්න සමනල්ලු 673ක් හිටියලු. හරිද? මේගොල්ලෝ හරියම ලස්සනයි. මේ බෝඩ් එකේ උඩ ඉන්න පාට සමනල්ලු වගේ හරිම ලස්සනයි. නේද? ඉතින් මේගොල්ලෝ දවසක් තරඟයක් තිබ්බලු. මොකද්ද මේ තරඟේ? කන්දක් මුදුනට ගිහිල්ලා ඉම්මන්ටම් බහැලා එන තරඟයක් තිබ්බලු. හරිද? ඔන්න ඉම්මන්ටම් බහැලා එන අය තමයි දිනන්නේ. හැබැයි ඉතින් මේ කන්දට නගින එක පුතේ ලේසි නැහැ. ලේසි නෑ, පොඩ්ඩක්වත් ලේසි නෑ. කො බලන්න සමනල්ලු සිරිපාදයෙන් යනවා කට්ටිය දැකලා තියෙන අය. සමනල්ලු රෑන් පිටින් සිරිපාදේ යනවා දැකලා තියෙන අත උස්සන්න බලන්න. මේ කාලේට එහෙම සමනල්ලු රෑන් යනවා. දැකලා තියෙනවද? ඔව්. නේද? ඔන්න දැන් නම් පුතේ ඉච්චර නෑ. ටීචර්ගේ පොඩි කාලේ එහෙම ගොඩාක් සමනල්ලු ටීචර්යාගේ වල්ලඟ වෙලක් තියෙනවා. මේ වෙලගාවින් සමනල්ලු රෑන් පිටින් යනවා. හරිද? හරි. එතකොට මෙන්න මේ විදිහට මේ සමනල්ලු 673ම ඔන්න තරඟේ පිටත් වුණාලු. ඉතින් මේගොල්ලෝ මෙන්න මේ වගේ කන්දක් තියනවලු. මෙන්න මේ කන්දෙන් ඉතින් මේගොල්ලෝ බිමින් යන්නේ නෑනේ. නේද? ඔන්න දැන් මේ කන්ද යන්න පටන් ගත්තා. හරිද? හොඳයි. එතකොට පුතේ මේ ගමන යන්න හරිම දුෂ්කරයි. සුලිසුලන් හමනවා, හුලන් හමනවා, අවුව ගොඩාක් හයියෙන් පායලා තියෙනවා, ගොඩාක් රොක්ෂ්ණියට පායලා තියෙනවා. නේද? ඉතින් මේගොල්ලෝ මෙහෙම ගිහිල්ලා මේ හරිය තියෙනවලු ලස්සන මල් වත්ත. හරිද? මේ කන්ද උඩ නෙමේ. කන්දට පොඩ්ඩක් පල්ලෙහේ. මුදුනට පල්ලෙහේ. ලස්සන මල් වත්තක් තියෙනවලු. මේ මල් වත්තට යන්න පුළුවන් වුණේ පුතේ කීයකට දන්නවද? මේ 673න් සමනල්ලු 444කට විතරයි. කීයකටද? ඔන්න ටීචර් එකක් ලියනවා 444කට විතරයි. 444කට විතරයි. හරිද? ඔන්න සමනල්ලු 673න් ගිහිල්ලා තියෙන්නේ 444යි. හොඳයි. එතකොට පුතේ ඔන්න දැන් මේ සමනල්ලු ටික ගිහිල්ලා මේ දැන් මල් වත්තට ගියාට පස්සේ මේගොල්ලන්ට සිහි නැහැලු. ඇයි මල් ගොඩායි. මල් ගොඩාක් තියෙනවා. පාට මල්, ලස්සන සුවඳ මල් ගොඩාක් තියෙනවා. නේද? ඉතින් සමනල්ලු හරි කැමතිනේ මල් වලට. හැබැයි මේ අතරේ ආවලු මොකද්ද වැස්සකුත් ආවලු. මේ සමනල්ලුන්ගේ නායකයෙක් හිටියලු පුතේ. හරිද? ලොකු නායකයෙක් හිටියලු. එයා ගොඩාක් බුද්ධිමත්. නේද? ඔයාලා දැකලා අහලා තියෙනවද නායකයෝ ගැන? නේද? ඔයාලා දැන් ඉස්කෝලේ වල පන්ති වල පත් කරනවා. එතකොට ඒගොල්ලෝ හරිය බුද්ධිමත් විදියට හිතන්න ඕන නායකයෙක් වුණාම. මේ නායකයා කිව්වලු මොකද්ද කිව්වේ? ඔයාලා දැන් මෙහෙම ගිහිල්ලා මල් වල පැණි බිබී දඟලන්න එපා. මොකද වැස්සට අත්තටු තෙමුනාම මොකද වෙන්නේ? ඉකිල්ලෙන්න බෑ. සමනල්ලු අත්තටු ගහන යන්නේ. නේද? එයාලට ඉකිල්ලෙන්න බෑ අත්තටු තෙමුනාම. ඔයාලා මේ මල් වල මේ මල් පෙත්තේ යටට වෙලා ඉන්න කියලා කිව්වලු. මේ මල් පෙත්ත තියෙනවා නම් මෙහෙම ලස්සනට යටට වෙලා ඉන්න කියලා කිව්වලු. තෙමෙන්න නැති වෙන්න. හොඳද? ඉතින් මේවා ඇහුවේ නෑ සමහර අය. අපිත් ඉන්න ඕනේ සමහර අය. නේද? කියන දේවල් අහන්න නැති අය. සමහර සමනල්ලු ඇහුවේ නෑ පුතේ. හොඳද? ඒගොල්ලෝ මොකද කරේ? නට මල් පැණි බිබී හිටියලු. හැබැයි සමහර සමනල්ලු හිටියලු ඒ නායකයා කිව්ව දේම අහගෙන මේ විදිහට මල් පෙත්තේ යටට වෙලා හිටියලු. හොඳද? ඉතින් අන්න ඒ විදිහට අහපු සමනල්ලු කීප දෙනෙක් විතර ජීවිතේ බේරගත්තලු. කීයක්ද දන්නවද? 200ක්. 200ක් ජීවිතේ බේරගත්තලු.
මුලින්ම බලන්න දැන් අපි කියන දේ අහන්න තියුණාම අපිට මොකද වෙන්නේ කියලා දන්නා නේද? ඔන්න රශ්මිගේ පන්තියේ දෙමළ නායිකාවරු නේ ඒ වගේ ඉන්නවා අපේ නායිකාවෝ. පන්තියේ නායිකාවෝ ඉන්නවා, සබ්ජෙක්ට් එකට අදාළ නායිකාවෝ ඉන්නවා. ඔන්න ටීචර්ත් ඉස්සරහට පත් කරන්න ගණන් විෂයට නායිකාවක් මාසෙන් මාසෙට පත් කරන්න කැමතිද ඔයාලා? කැමතිද? කැමති නේද? හරි. අපි එහෙනම් බලමුකෝ ඉස්සරහට. හරිද? හරි බලන්න ඉතින් කියන දේ අහන්න නැති වුණාම වෙන දේ. මුලින්ම හිටියේ සමනල්ලු 673යි. කීයද ටීචර්ත් එක්ක කියන්න? 673යි. 673යි. ඊට පස්සේ හිටියේ 444යි. අර මල්වත්තට ගියේ 444යි. නේද? නායකයා කියන විදිහට කියන දේ අහගෙන ගියොත් තමයි මල්වත්තට යන්න පුළුවන් උනේ. අර කියන්නේ නැතුව සමහර අය සුලිසුලඟට ගහගෙන ගිහිල්ලා. නේද? සමහර අය යවුවට පිච්චිලා වැටිලා. ඒ විදිහට නායකයා කියන්නේ නැතු කියන දේවල් අහන්න නැතුව හිටියොත් මෙන්න මේ විදිහට තමයි පුතේ වෙන්නේ. අපි කොරෝනා හැදුනහමත් බලන්න. කොරෝනා හැදුනහමත් අපි පරිස්සම් වෙන්නේ කීයෙන් කී දෙනාද? මාස්ක් එක හරියට දාගෙන ඉන්නේ, සැනිටයිසර් කරන්නේ කීයෙන් කී දෙනාද? නේද? ඉතින් මේ විදිහට ආරක්ෂා වෙන අයට කොරෝනා හැදෙන්නේ නැහැ. හැබැයි එහෙම නැතුව මාස්ක් එක ගලවන අය ඊළඟට මාස්ක් එක ගලවගෙන මේසෙ උඩින් තියලා ඊළඟට සැනිටයිසර් කරන්නේ නැහැ. මේගොල්ලන්ට කොරෝනා හැදෙන්න පුළුවන්. නේද? ඉතින් ඒ වගේ තමයි මේ සමනල්ලු. 444ක් මල්වත්තට ගිහිල්ලා කියන දේ ඇහුවේ නැති නිසා අර වැස්සට තෙමුණ නිසා ඉතුරුනේ 200යි. අර මල් වලට යටට වෙලා හිටියේ 200 විතරයි. හරිද? හරි. ආයෙ ටීචර්ත් එක්ක කියන්න මේ ගණන් තුන. ඔන්න 673. අපි දැන් මෙහෙම දෙයක් කියමු. 673ද 673ද? කො බලන්න 673 අය කියන අයත් උස්සන්න බලන්න. 673 කියන අයත් උස්සන්න බලන්න. හොඳයි. 673 කියන අයත් උස්සන්න බලන්න. 673 කියන අය. 673 කියන අයත් උස්සන්න. දැන් ඔන්න දෙපැත්තෙම නැති කට්ටියක් ඉන්නවා. මොකද? 673ට අත ඉස්සුවෙත් නෑ, 673ට අත ඉස්සුවෙත් නෑ. මොකද? එහෙම වෙන්න බෑ. දැන් අත උස්සන් ඉන්න 673 කියන අය නේද? ඔන්න අනිත් අය ඔන්න 673 කියලා කියන්නේ. මම ඔයාලා දිහා හැමෝම දිහා බලන් ඉන්නේ පුතේ. හොඳට ටීචර් වෙන ඩිවයිස් එකේ ලොග් කරලා ඔයාලා හැමෝම දිහා බලන් ඉන්නේ. හොඳයි. හරිනම් පුතේ අපි කියන්න ඕනේ 673. හරිද? හොඳට ඒක මතක තියාගන්න. 73 අපි හැබැයි අපිට කියවෙනකොට 673 කියලා කියවෙනවා. 73 කියලා තමයි අපි ලියන්නේ. හරිද? 600 එක දිගට ලියන්න ඕනේ. ටීචර් ඉදිරියට නිසා අපි ලියනම් යටින් 73 නේද? හරි. ඊළඟට 444 නේද? දැන් මේ ටීචර් 444 කියලා කොහොමද ලියන්නේ? මට ඔයාලා chat එකට එවන්න බලන්න 444 කියලා ලියලා. දන්න අය එවන්න බලන්න. ඔව්. 400 40 මේවා එක දිගට ලියන්න ඕනේ. 4 හරි. ඔන්න ඔහමයි ලියන්නේ. දැන් මෙන්න 200. මේක ලියන්නේ කොහොමද? හරි. ගොඩක් අය මට එවනවා. good. හොඳයි. 200 කොහොමද ලියන්නේ මට එවන්න බලන්න. 200 කො බලන්න 200 ඔන්න හරියට එවන අය ඉන්නවා 200ද 200යද ඔව් 300ද 300යද 200ය හරි ගොඩක් හොඳයි
200 කියන අයත් උස්සන්න බලන්න. 200 කියන අය. 200 අය නෙමේ. 200 කියන අයත් උස්සන්න. 200 කියන අයත් උස්සන්න දැන්. 200 කියන අයත් උස්සන්න. පුතේ හරියට ලියන්නේ 200. හරිද? අපි ලියනකොට 200 කියලා ලියන්නේ. ඒක මතක තියාගන්න. 200 කියලා ලියන්නේ. හරිද? යයම දෙකක් එන්න ඕනේ. ඒක මතක තියාගන්න. හරිද? අමතක කරන්න එපා. හොඳයි. දැන් එතකොට දැන් ආල් පුංචි දෙයක් මම මතක් කරන්න. හරි දැන් අපි සමනල්ලු ගැන කතා කරේ නේද? ඔන්න සමනල්ලු පාඩමෙන් අපි ඉලක්කම් 3 සංඛ්‍යා පාඩමකුත් අරන් යන්නයි හදන්නේ. මේක හැබැයි ඔයාලට කරලා තියෙනවා 3 වසරේදී. ඉලක්කම් 3 සංඛ්‍යා ටීචර් කරලා තියෙනවා. මේ මතක් කරන්නයි යන්නේ. හරිද? මතකයි නේද කරා? ඔය බලන්න අත උස්සන්න බලන්න මතකයි? මතක කරන්න බෑ. හරි. එහෙනම් පුතේ මං දැන් මෙහෙම අහන්න. හරිද? මේකේ මේ සංඛ්‍යාවේ ස්ථාන මේ 444 කියන සංඛ්‍යාංකයේ ස්ථාන කීයක් තියෙනවද කියලා මට ඇඟිලි වලින් පෙන්වන්න බලන්න. 1ද 2ද 3ද කියලා ඇඟිලි වලින් පෙන්වන්න බලන්න. ස්ථාන කීයද? හරියට හරි. good. දැන් ස්ථාන ටික මතක වෙන්න ඕනේ. හොඳයි. මේ 444 කියන සංඛ්‍යාවේ. හරිද? අපි බලමු මේ 447 ස්ථාන 3ෙම තියෙන්නේ පුතේ 4. හරිද? ස්ථාන 3ෙම තියෙන්නේ 4 වුණත් මේ ස්ථානට අනුව මේවේ අගයන් වෙනස් වෙනවා. හරිද? හොඳයි. මම මෙහෙම කරන්නම්කෝ. කීප දෙනෙක් අන්මියුට් කරන්නම්. හොඳද? හැබැයි සද්ද තියෙන්න බෑ ගෙවල් වල. එහෙමනම් මම මියුට් කරනවා ආයේ. සයි අන්මියුට් කරන්න. ආයේ. ජිනුලි අන්මියුට් කරන්න පුතේ. සෙනුමි අන්මියුට් කරන්න. ඕෂිත අන්මියුට් කරන්න. හොඳයි. හරි. අහන්නකෝ. දැන් අන්මියුට් කරලා දින්නේ. සද්දයක් නෑනේ. හරි. හොඳයි. දැන් පුතේ මෙන්න මේ මම දැන් මෙතන මේ සිංහලෙන් අපි අකුරු ලියපු ටික මකන්න. හරි සංඛ්‍යා නාමය මම මකන්නම්. මතකයි නේද ස්ථාන නම් කරා. අපි දැන් යන්නේ ස්ථාන නම් කරන්න. හරිද? දැන් මේ අපි 673 ගමු. 673 එක ස්ථානය මට කියන්න 3ද 7ද 6ද? 3 නේද? හරියට හරි. මතකයි නේද ටීචර් කිව්වා. දකුණු පැත්තෙන් තමයි අපි ස්ථානේ දකුණු පැත්තෙන් තමයි ස්ථානේ වැඩි වෙන්නේ. දකුණු පැත්තේ තියෙන්නේ මොකද සංඛ්‍යාවද? ඉලක්කමද? කීයද? 3 තියෙන්නේ. ඔන්න අනිත් අයත් උත්තර දෙන්න ඕනේ. ඇඟිලි වලින් හරි පෙන්වන්න ඕනේ මම බලනවා. හරිද? හැමෝටම තව කීප දෙනෙක් මම අන්මියුට් කරන්න. භාෂිනී අන්මියුට් කරන්න. නිකේෂලා අන්මියුට් කරන්න. හොඳයි. මම අනිත් අයවත් අන්මියුට් කරන්නම් පුතේ ඉස්සරහට. හොඳද? හරි. හැමෝම උත්තර දෙන්න ඕනේ. ඔයාලා කීප දෙනෙක්ට විතරක් කතා කරන්න පුළුවන් වුණාට හැමෝම මට පේනවා. හැමෝම පේනවා. හරි දැන් ඩිවයිස් එකක් තියෙනවා මම බලාගෙන ඉන්නේ හැමෝම. වෙන වැඩ කරන අයවත් පේනවා. හොඳද? හරි. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න දකුණු පැත්තක දකුණු අත උස්සන්න. දකුණු අත. ඔන්න දකුණ දන්නවනේ. නේද? ඔන්න දකුණ මාරු වෙන්න බෑ. අපි දකුණු පැත්තේ මෙන්න ඔන්න සංඛ්‍යා කීයක් තිබ්බද? මේ සංඛ්‍යාංකයක ඉලක්කම් කීයක් තිබ්බද? හරිද? දකුණු පැත්තෙන් තියෙන ඉලක්කම තමයි පුතේ අපි හඳුන්වන්නේ අඩුම ස්ථානය. අපි කියන්නේ කී ස්ථානය කියලාද අඩුම ස්ථානය? හරි. එක ස්ථානය. හරිද? ඔන්න දකුණු පැත්තෙන් තියෙන මෙන්න මේ 3. අපි කියනවා මේකට එක ස්ථානය කියලා. එක ස්ථානය.
අන්න හරි. හරි. දැන් එහෙනම් මට හැමෝම කියන්න එපා. හරිද? හැමෝම කියන්න එපා. මම මේක කියනවා. මෙන්න මේ 444 මේ 4 1. මේ 4 2. මේ 4 කියනවා 3 කියලා. ඔන්න තේරුණා නේද? පඩල ගන්න එපා. මම මේ නම් කරා විතරයි. මේ 4 1 කියලා නම් කරා. මේ 4 2 කියලා නම් කරා. මේ 4 3 කියලා නම් කරා. හොඳද? දැන් මට කියන්න මේ 444 එක ස්ථානයට එන ඉලක්කමට එන්නේ එක තියෙන 4ද 2 තියෙන 4ද 3 තියෙන 4ද? ඉලා ඇඟිලි වලින් පෙන්නන්න බලන්න. ඕන් ඉතින් ඕන් දැන් මං කිව්වේ මොකද්ද? මං කිව්වේ ඇඟිලි වලින් පෙන්නන්න කියලා. 3 තියෙන 4. very good. හොඳයි. 3 තියෙන 4. ඔන්න එක ස්ථානය මොකද්ද? ඔන්න මේක තමයි එක ස්ථානය. දකුණු පැත්ත 444. දකුණු පැත්තේ මුලින්ම තියෙන්නේ මොක කීයද? නේද? මේක නා ඔක්කොම 4 තියෙන්නේ. 3ේම 4නේ තියෙන්නේ. කී වුණත් කමන්නේ දකුණු පැත්තේ මුලින්ම තියෙන ඉලක්කම තමයි පුතේ. මොකද්ද? එක ස්ථානය. දැන් මේ 200 මට කියන්න බලන්න මේ මොන ඉලක්කමද? මොන ඉලක්කමද කියලා මට කියන්න බලන්න ඇඟිලි වලින් පෙන්නන්න ඕනේ. මෙතන මේ දෙක මං හඳුන්වලා තියෙනවා 1 කියලා. මේ බිංදුව හඳුන්වලා තියෙනවා 2 කියලා. මේ අගම තියෙන බිංදුව හඳුන්වලා තියෙනවා 3 කියලා. මට ඇඟිලි වලින් පෙන්නන්න බලන්න. එක ස්ථානිය මොකද්ද කියලා. කොහොමද පෙන්නන්න ඕනේ? තේරුණා නේද පුතේ මං ඇයි අංක දැම්මේ කියලා? ඔයාලට ඇඟිලි වලින් පෙන්නන්න ලේසි වෙන්න. කො බලන්න. කවුද තරුෂි? තරුෂි මට පෙන්නන්න බලන්න. මේකේ මොකක්ද එක ස්ථානේ 200? මම මේ කතා කරන්නේ කාටද දන්නවද? තරුෂි, දිහාෂි. උත්තර කරන්නේ අන්න අහගෙන ඉන්න ඕනේ. හරි. අන්න හරි 3. නේද? අන්න හරි. හොඳයි. මෙන්න මේ බිංදුව තමයි මේ 3 තියෙන බිංදුව තමයි. හරිද? ඔයාලට පේන්න නම් මට කියන්න පුතේ. මෙන්න මේක තමයි එක ස්ථානය. දැන් සද්ද කරන්න බෑ. මයික් ඔන්නලා ඉන්න අය සද්ද කරන්න බෑ. සයිඩ් ටීචර් වහනද? සයිඩ් සිද්ද කවුද මම නම මතක නෑ ප්‍රනවුන්ස් කරන්න. වෙන කතාව බෑ. හරිද? අහගෙන ඉන්නවා ටීචර් කියන දේ. හරි. හොඳයි. එහෙනම් පුතේ දැන් මං කිව්වා දකුණු පැත්තේ මුලින්ම තියෙන ඉලක්කම අපි කියනවා එක ස්ථානය කියලා. ඊට පස්සේ තියෙන්නේ මොන ස්ථානයේද? ඊට පස්සේ මොන ස්ථානයේද? එක ස්ථානය 10 ස්ථානය. හරියට හරි. ඔන්න එක ස්ථානයට පස්සේ තියෙන්නේ හැම වෙලාවෙම පුතේ 10 ස්ථානය. දකුණු පැත්තේ මුලින්ම තියනවා කියව එක ස්ථානය. එක ස්ථානයට පස්සේ තියෙන්නේ 10 ස්ථානය. 10 ස්ථානය. හරියට හරි. අන්න හරි. ඔන්න හරි. එහෙනම් මට මේකෙන් කියන්න බලන්න. මේකෙන් කියන්න බලන්න 10 ස්ථානයේ කීයද කියලා ඇඟිලි වලින් පෙන්නන්න. මේ මොන හතරද කියලා? 1 තියෙන 4ද 2 තියෙන 4ද? ඇඟිලි වලින් පෙන්නන්න හැමෝම. මේකේ 10 ස්ථානය මොකක්ද කියලා මේ 444 1 කියලා ටීචර් දාලා තියෙන 4ද 2 කියලා ටීචර් දාලා තියෙන 4ද? කො පෙන්නන්න ඕනේ? අනුහස් මුහිඳු ශේෂාරි සදෙව් කො අනුහස් කෑ ගහන්න බෑ. කියන්න බලන්න මගේ පුතේ. අනුහස් කියන්න බලන්න. ඔන්න මම අනුහස්ගෙන් තමයි අහන්නේ. අනුහස් කියන්න බලන්න මේ 444. හරිද? අපි මේ දකුණු පැත්තේ මුලින්ම තියන්නේ ඉලක්කම එක ස්ථානය කිව්වනේ. නේද? එතකොට මෙන්න මේක නම් එක ස්ථානයේ 3 ඊළඟට 10 ස්ථානය කියන්නේ 7. හරිද පුතේ?
එතකොට මේ 444 කියන සංඛ්‍යාංකයේ මේක එක ස්ථානය නම් මේ 4 ටීචර් නම් කරා නම් 1 කියලා මේ 4. හරිද? මේ 4 නම් කරා නම් 2 කියලා. මගේ පුතා කියන්න බලන්න මේ දෙකෙන් මොන 4ද 10 ස්ථානයේද? 1 කියලා තියෙන 10 මේ ඉලක්කමද 2 කියලා තියෙන ඉලක්කමද? ඔව් කියන්න බලන්න. හරි. ගොඩක් අය ලක්ෂානි කියන්න බලන්න. ලක්ෂානි පෙන්නන්න ඇගේ වලින්. මම දැන් පෙන්නන්න නැති අය මේ අන්වෙට් කරලා ගන්නවා. ලක්ෂානි පුතේ 478 පෙන්නන්න බලන්න. වැරදුනාට කමක් නැහැ. ඇඟිලි වලින් පෙන්නන්න. 1ද 2ද? 1ද 2ද කියලා පෙන්නන්න බලන්න. ඔව්. වෙලා කියාට කමක් නැහැ. මම මේ පාර උත්තරේ අරන්ම තමයි බලන්නේ. කොයි ලක්ෂානි මට තාම උත්තරේ දුන්නේ නැහැ හැබැයි. අනුහස් හරි. very good. මට පෙන්නන්න පුතේ ඔයා හිතන උත්තරේ මොකද්ද කියලා? 10 ස්ථානයේ මොකද්ද කියලා? මේ දෙකෙන් 10 ස්ථානයේ මොකද්ද කියලා? කොහෙගමද? වීඩියෝ එක ඔෆ් කරාද? හැම වෙලේම එහෙමයි. මෙතන මොන ඉලක්කමක් තිබ්බත් පුතේ දකුණු පැත්තේ මුලින්ම තියෙන ඉලක්කම තමයි එක ස්ථානය. ඔයාලගේ දකුණුවත් බත් කන අත පැත්තේ තියෙන ඉලක්කම තමයි එක ස්ථානය. හොඳට මතක තියාගන්න. හරිද? අමතක කරන්න නම් එපා ඒක. මේක තමයි එක ස්ථානය. මෙතන 444 මේ ඉලක්කම තමයි එක ස්ථානය. මෙතන මේ අග තියෙන බිඳුව. හරිද? ඒ එක ස්ථානයට පිටිපස්සෙන් තියෙන ඉලක්කම තමයි කියන්නේ වම් අත පැත්තට. පිටිපස්සෙන් කියන්නේ මේ පැත්තට නෙමෙයි වම් අත පැත්තට. තියෙන ඉලක්කම තමයි 10 ස්ථානය. මේකේ මේ මැද්දේ තියෙන 4 තමයි 10 ස්ථානය. 200 නම් මේ මැද්දේ තියෙන බිඳුව. හරි. එතකොට දැන් ඊළඟට අපි බලන්න යන්නේ මේ ස්ථානය කීයද කියලා. කීයද ඔයාලා දන්නවද? හරි. 100 ස්ථානය. අපි කියනවා 100 ස්ථානය කියලා පුතේ. හඳුන්වනකොට ලියනකොට එහෙමයි ලියන්නේ. 100 ස්ථානය. හරිද? අපි ලියනකොට එහෙමයි ලියන්නේ. අපි නිකන් කියනවා 100 ස්ථානය කියලා. හරි. දැන් ඔන්න ස්ථාන 3 හොඳට දන්න පුළුවන් අය මේ 4 එතකොට ඉතුරු වෙච්ච එක 100 ස්ථානය. මේකේ 100 ස්ථානය. හරි. මේ ස්ථාන 3 හොඳට පුළුවන් අය අත උස්සන්න බලන්න. මාරු වෙන්නේ නැහැ. බලන්න මම බලනවා කවුද? සයික් පුළුවන් නේද පුතේ?